හායි කොහමද මම අද වීඩියෝ එකෙන් ගේන්නේ මට වෙච්ච අක්කර තැබ්බයක් තව කාටවත් වෙන්නේ නැති වෙන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. හරි මේ තියෙන මගේ කලින් YouTube channel එක. මේක මම ක්‍රියේට් කරේ නාගින් 7 එකේ කොරියන් ඩ්‍රාමාස් වලයි එතකොට ජැපනීස් ඩ්‍රාමාස් වලයි ෂෝට් දාලා තමයි මම මේක ක්‍රියේට් කරේ. BTS ලගේ ඒවා දාලා තමයි මම ක්‍රියේට් කරේ. ඉතින් මේ YouTube channel එක strong YouTube channel එකක් මිලියන 16ක් බලලා තිබ්බා. එතකොට 1 මිලියන් ෂෝට් 3ක් තිබ්බා. අනිත් ෂෝට් හැම එකකටම ලක්ෂ 8 ලක්ෂ 9 තමයි තිබ්බේ. සබ්ස්ක්‍රයිබ්ලා 20000ක් විතර හිටියා. ඔහොම ඉතින් මම ෂෝට් දායිද්දී මට පළවෙනියටම කරතැබ්බයක් උනේ මට කමියුනිටි ගයිඩ්ලයින් ස්ට්‍රයික් එක වැදුනා. ඉතින් ඊට පස්සේ සතියක් විතර මම බ්‍රේක් වුණා. ඒ කියන්නේ අප්ලෝඩ් කරන්න බෑ කමෙන්ට් කරන්න විතරයි පුළුවන්. ඊට පස්සේ මම සතියෙන් පස්සේ ආයි පටන් ගත්තා. මට සබ්ස්ක්‍රයිබ්ලායි අර ෂෝට් 10 මිලියන් එකයි කම්ප්ලීට්. මට වොච් ටයිම් තමයි අඩු උනේ. මම ලොන්ග් වීඩියෝස් කරන්න ගත්තා. එහෙම ඉන්නකොට මගේ ඊමේල් එක මම YouTube channel එක හදලා තියෙන ඊමේල් එක මම චේන්ජ් කරලා තිබ්බේ මගේ බැංක් ඩීටේල්ස් එන ඊමේල් එකත් එක්ක. ඉතින් මගේ YouTube ඊමේල් එකට ගොඩක් කොපිරයිට් ඇවිල්ලා තිබ්බා. වීඩියෝස් 10කට විතර කොපිරයිට් වැදිලා තිබ්බා. මෙහෙමයි වීඩියෝ එකක් වයිරල් වෙන්න තමයි අපේ කොපිරයිට් වදින්නේ. සමහරක් අයට දැම්ම ගමන් කොපිරයිට් වදිනවා. සමහරක් වෙලාවට views වැඩි වෙනකොට තමයි කොපිරයිට් වදින්නේ. මගේ ලොන් වීඩියෝස් 4කට විතර කොපිරයිට් වැදිලා තිබ්බා. මම දැක්කේ නෑ මගේ ඊමේල් එක මම බැලුවේ මගේ channel එක රිමූව් වුණායින් පස්සේ. ස්ටාර් ඉන්ඩියන් ප්‍රයිවට් ලිමිටඩ් කියන එකකින් තමයි මට අයින් කරන්න කියලා වෝනින් කරලා තිබ්බේ රිපෝට් කරලා. ඒගොල්ලන්ට පුළුවන් අපිට කොපිරයිට් ගහන්න. ඉතින් මම ඒවා දැක්කේ නැහැ. මම ඉතින් මේක කියන්නේ මම දැක්කලා තියෙනවා මේ වගේ ඩ්‍රාමාස් වල ෂෝට් දාන අය ඕන තරම් ඉන්නවා. ඒගොල්ලන්ට තමයි කියන්නේ ඕගොල්ලන්ගේ ඊමේල් එක සරින් සරේ චෙක් කරන්න. ඕගොල්ලන්ගේ වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න කොපිරයිට් වැදිලා තියෙනවද කියලා. මම හිතුවේ දැන් අපි අප්ලෝඩ් කරද්දිම කොපිරයිට් වැදිලා නැත්නම් ආයෙකට කොපිරයිට් වදින්නේ නැහැ. එහෙම නැහැ. අපේ වීඩියෝ එක වයිරල් යනකොට තමයි කොපිරයිට් වදින්නේ. ඉතින් ඒ නිසා මම නොසැලකිලිමත්කම නිසාම තමයි මගේ මේ channel එක මට නැති වුණේ. ඉතින් තව කාටවත් එහෙම දෙයක් වෙන්නේ නැති වෙන්න තමයි මම මේ දේ කියන්නේ. මම ගොඩක් හිතලා තමයි මේ දේ කියන්නේ. මට නැත්තම් සද්ද නැතුව ඉන්න පුළුවන්. ඉතින් කාගේ වුණත් දුක් මහන්සියෙන් තමයි අපි මේවා හදන්නේ එඩිට් කරලා. ඉතින් ඒ නිසා තමයි මම මේක කියන්නේ. මේ වගේ දෙයක් කාටවත් වෙන්නේ නැති වෙන්න. ඕගොල්ලන්ට රිපෝට් එකක් ගැහුවත් ඕගොල්ලෝ වීඩියෝ එක රිමූව් කරන්න එපා. අපීල් කරන්න. ඉතින් මෙච්චරයි මට කියන්න තියෙන්නේ. එහෙනම් ආයි අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.